සීට් එක කුෂන් කරලා ගෙනාවා. තියෙන සීට් එක හොඳට පංච් එක ගාලා තියෙනවා. රේසින් සීට් එක බකට් සීට් තියෙන්නේ. හයි කරේ නෑ මේ ඔක්කොම ඉතින් පොඩක් පිළිවෙලක් කරන්න ඕනේ. පිටස් සීට් එකක් තියෙනවා. පොස්ටින් ගහන්න ගෙනියන්න ඕනේ. මෙන්න මේ වහලේ ඉතින් වහලෙත් ගා ගන්න ඕනේ. වහලේ පොඩ්ඩක් හංජබජල්. ඒ බොඩියටත් ඉතින් මේ ලෙද වලින්ම තමයි ගන්නේ. මේකත් ලෙද වලින්ම ගහනවා එමුණොත්. බොනට් එක සමානද ඩෑෂ්බෝඩ් එකේ තාම මෙව කරේ නෑ. ඒ ඔරිජිනල් මේක තියෙන්නේ. ඉතින් ඩෑෂ්බෝඩ් එකත් ගහනවා අලුතෙන්. එතකොට ඉන්ටීරියර් ප්‍රශ්න ඉවර වෙයි. මම සීට්ස් ටික හයි කරලා වීඩියෝ දාන්න. මොකද මේ කැමරාව අල්ලගන්න කවුරුත් නැහැ. ස්ටෑන්ඩ් එකක්වත් නැහැ මා ගාව. මම තනියෙන් ඔක්කොම කරගන්නේ. ඒ මොනොත් මම ඒක හයි කරලා ඉරිදා වෙදි try කරනවා හයි කරලා ඉවර කරන්න. ඒ මොනොත් හයි කරලා මම දාන්නම් වීඩියෝ එකක් ආයෙමත්. ඔයගොල්ලන්ට බලන්න.